පහුගේ කාලේ පුරාවට විවිධාකාරයේ බලශක්ති අර්බුද හින්දා අපිට කළුවරේ ඉන්න සිද්ධ වුණා. මේ ප්‍රශ්නේ අද වෙනකොටත් 100%ක්ම විසඳ ගන්න අපිට බැරි වෙලා තියෙනවා. ඉතින් මට හිතුණා හොයලා බලන්න ලෝකේ අනිත් රටවල් මේ බලශක්ති අර්බුදයට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඇමරිකා එක්සත් ජනපදයේ ඒගොල්ලන්ගේ බලශක්ති අවශ්‍යතාවයෙන් 20%කටත් වඩා සපුරගනි න්‍යෂ්ටික බලාගාරවලින්. මේවට පාවිච්චි කරන න්‍යෂ්ටික ඉන්ධන ඉතාමත් කාර්යක්ෂමයි. ඒ වගේම ඝන සෙන්ටිමීටරයක් විතර කුඩා න්‍යෂ්ටික ඉන්ධන කැටයකින් පුළුවන් खनिज तेल लीटर 500කටත් වඩා වැඩි බලයක් ලබා ගන්න. සාමාන්‍ය රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන්නේ පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන විතරයි. හැබැයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකට පරමාණුවේ න්‍යෂ්ටිය සම්බන්ධ වෙනවා. න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවකදී කුඩා ප්‍රමාණයේ පරමාණුක න්‍යෂ්ටීන් දෙකක් එකතු වෙලා විශාල ප්‍රමාණයේ පරමාණුක න්‍යෂ්ටියක් හැදෙනවා. ඒ වගේම විඛණ්ඩන ප්‍රතික්‍රියාවකදී විශාල ප්‍රමාණයේ පරමාණුක න්‍යෂ්ටියක් බිඳ වැටිලා කුඩා ප්‍රමාණයේ පරමාණුක න්‍යෂ්ටීන් කීපයක් හැදෙනවා. අද වෙනකොට ලෝකේ පුරා තියෙන හැම න්‍යෂ්ටික බලාගාරයකම පාවිච්චි වෙන්නේ මේ න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාව. රසායනික ප්‍රතික්‍රියාවකදී ඒකේ ප්‍රතික්‍රියක සහ පලාතර ස්කන්ධය 100%ක්ම සමානයි. හැබැයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකදී පළවල ස්කන්ධය ප්‍රතික්‍රියකවල ස්කන්ධයට වඩා පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ මෙතනදී ස්කන්ධ හානියක් වෙලා තියෙනවා. E සමාන mc වර්ගයේ සමීකරණයට අනුව මේ ස්කන්ධයට සමානුපාතිකව අති විශාල ශක්තියක් නිකුත් වෙනවා. මෙන්න මේ ශක්තිය තමයි පාවිච්චි කරන්නේ විදුලි බලය උත්පාදනය කරන්න. ලෝකේ පුරා තියෙන හැම න්‍යෂ්ටික බලාගාරයකම න්‍යෂ්ටික ඉන්ධන විදිහට පාවිච්චි කරන යුරේනියම් 235 සමස්ථානිකය. මේකට ඉතාමත් වේගයෙන් ගමන් කරන නියුට්‍රෝනයකින් පහර දුන්නොත් එහෙම ඒකේ න්‍යෂ්ටිය බිඳ වැටෙනවා ක්‍රිප්ටෝන් සහ බේරෝන් කියලා තවත් මූලද්‍රව්‍ය දෙකකට. ඒ වගේම මේ ක්‍රියාවලිය ඇතුලේ තවත් නියුට්‍රෝන 3ක් පිට වෙනවා. ඒවට පුළුවන් තවත් යුරේනියම් 235 න්‍යෂ්ටීන් විඛණ්ඩනය කරන්න. ඉතින් මේ ප්‍රතික්‍රියාව මේ විදිහට දිගටම සිද්ධ වෙනවා. ඒ හින්දා අපි මේකට කියන්නේ දාම ප්‍රතික්‍රියාවක් එහෙම නැත්නම් චේන් රියැක්ෂන් එකක් කියලා. මේකෙදි අති විශාල තාපයක් නිකුත් වෙනවා. මේ තාපය පාවිච්චි කරලා විදුලි බලය උත්පාදනය කරන්න අපිට පුළුවන්. මේ න්‍යෂ්ටික ඉන්ධන විදිහට පාවිච්චි කරන යුරේනියම් මේ තරම් දුර්ලභ මූලද්‍රව්‍යයක් නෙමෙයි. අප්‍රිකා මහද්වීපයේ, රුසියාවේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ මේ වගේ තැන්වල අපිට දකින්න හම්බ වෙන මේ යුරේනියම් නිදි. මේ යුරේනියම් නිදියකින් මේ යුරේනියම් ගොඩ දාගත්තට පස්සේ මේක කුඩු කරලා ඉතාමත් ඉහළ තාපයකට ලක් කරනවා. ඒ ක්‍රමයට පුළුවන් මේකේ තියෙන කාබනික අපද්‍රව්‍ය ඉවත් කරගන්න. ඊට පස්සේ මේක ඇසිඩ් ලීචින් කියලා ක්‍රියාවලියකට ලක් කරනවා. ඒකට පාවිච්චි කරන්නේ සල්ෆියුරික් ඇසිඩ්. ඉතින් ඊට පස්සේ අපිට හම්බ වෙනවා යුරේනියම් ඔක්සයිඩ්. ඒක කහපාට කුඩු වර්ගයක්. ගොඩක් කට්ටිය මේකට කියන්නේ යෙලෝ කේක් කියලා. මේ යෙලෝ කේක් වල 99.3ක්ම තියෙන යුරේනියම් 238 සමස්ථානිකේ. 0.7ක් විතරයි තියෙන්නේ මේ යුරේනියම් 235 කියන අපිට අවශ්‍ය කරන සමස්ථානිකේ. මේ වගේ සමස්ථානික දෙකක් වෙන් කරගන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ කේන්ද්‍ර අපසාරි බලය. ඒකට තියෙනවා සෙන්ට්‍රිෆියුජ් කියලා ගැජට් එකක්. හොස්පිටල් වල අපේ රුධිරයේ තියෙන රුධිර සෛල සහ රුධිර පට්ටිකා වෙන් කරගන්නෙත් මෙන්න මේ ක්‍රමයටම තමයි. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. යුරේනියම් 238 සමස්ථානික, ඒ වගේම යුරේනියම් 235 සමස්ථානික අතර ස්කන්ධයේ වෙනස 101ක් විතරයි වෙනස් වෙන්නේ. ඉතින් ඒ හින්දා මේ වගේ සෙන්ට්‍රිෆියුජ් එක දාලා කරකවපු ගමන් මේ දෙක ලීසියෙන් වෙන් වෙන්නේ නැහැ. ගොඩක් අය ඒ හින්දා මේකට කියන්නේ almost inseparable isotopes. එහෙම නැත්නම් වෙන් කිරීමට ඉතාමත් අපහසු සමස්ථානික කියලා. ඉතින් මේ වැඩේ ටිකක් ලේසි කරගන්න මේ යුරේනියම් ඔක්සයිඩ් වායුවක් බවට පත් කරගන්න ඕනේ. ඒකට මේක ෆ්ලෝරීන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරවලා යුරේනියම් හෙක්සෆ්ලෝරයිඩ් වායුව හදා ගන්නවා. මේක සෙන්ට්‍රිෆියුජ් එකක දාලා වාර ගණනාවක් කරකැවුවට පස්සේ මේ සෙන්ට්‍රිෆියුජ් එකේ ළඟ කෙළවරේ යුරේනියම් 235 සාන්ද්‍රණය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. අපි මේ ක්‍රියාවලියට කියන්නේ යුරේනියම් එන්රිචිං එහෙම නැත්නම් යුරේනියම් බලගැන්වීම කියලා. ඉතින් මේ විදිහට මේ යුරේනියම් 235 සමස්ථානිකයේ සාන්ද්‍රණය 5%ත් 20%ත් වගේ අතර ප්‍රමාණයකට ගත්තොත් එහෙම අපිට ඒක න්‍යෂ්ටික බලාගාරයක න්‍යෂ්ටික ඉන්ධන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ යුරේනියම් 235 සාන්ද්‍රණය 90ක් විතර වෙනකන් වැඩි කරගත්තොත් එහෙම අපි ඒකට කියන්නේ වෙපන් ග්‍රේඩ් යුරේනියම් කියලා. මේව පාවිච්චි කරන්න පුළුවන් පරමාණු බෝම්බ හදන්න. ලෝකේ පුරා විවිධ රටවල් වලින් අපිට අහන්න හම්බ වෙන ඒ රටවල් වල පරමාණු බෝම්බ හදනවා කියලා. ඉතින් ඒ වගේ ප්‍රවෘත්තියක් ආපු ගමන් ඒ රටේ ඉන්න නායකයා කියන්නේ ඒගොල්ලෝ මේ හදන්නේ පරමාණු බෝම්බයක් නෙමෙයි. ඒගොල්ලෝ මේ ලෑස්ති වෙන්නේ න්‍යෂ්ටික බලාගාරයකට අවශ්‍ය යුරේනියම් හදාගන්න කියලා. මේ වගේ න්‍යෂ්ටික බලාගාරයකට අවශ්‍ය යුරේනියම් හදන ක්‍රමයයි පරමාණු බෝම්බයකට අවශ්‍ය යුරේනියම් හදන ක්‍රමය 100%ක්ම සමානයි. මේකට පාවිච්චි කරන උපකරණත් සමානයි. මෙතන තියෙන එකම වෙනස තමයි මේ සෙන්ට්‍රිෆියුජ් එක දාලා මේව කරකවන වාර ගන්න වෙනස් වීම. ඉතින් දැන් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මේ වගේ ආందోලනාත්මක ප්‍රවෘත්ති අපිට අහන්න හම්බෙන්නේ ඇයි කියලා. ඉතින් මේ යුරේනියම් බලගැන්වීමෙන් පස්සේ මේ යුරේනියම් හෙක්සෆ්ලෝරයිඩ් වායුව කැල්සියම් එක ප්‍රතික්‍රියා කරවලා යුරේනියම් ඔක්සයිඩ් ආපහු ලබා ගන්නවා. මේ යුරේනියම් ඔක්සයිඩ් කුඩා කැට වශයෙන් සකස් කරලා න්‍යෂ්ටික බලාගාරය ඇතුලේ තියෙන පයිප්ප වගේක් ඒ පයිප්ප ඇතුලේ තැම්පත් කරනවා. මේ පයිප්ප අතරේ තියෙනවා කන්ට්‍රෝල් රොඩ්ස්. ඒවට පුළුවන් මේවා හරහා ගමන් කරන නියුට්‍රෝන ප්‍රමාණය පාලනය කරන්න. ඉතින් මෙන්න මේ ක්‍රමයට තමයි මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවේ වේගය පාලනය කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ. මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට මේ පයිප්ප වල තියෙන උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ හින්දා මේ මුළු පද්ධතියම වතුර පාවිච්චි කරලා සිසිලනය කරලායි තියෙන්නේ. හැබැයි අවශ්‍ය විදිහට මේ පයිප්ප වල උෂ්ණත්වය පාලනය කරගන්න බැරි වුණොත් එහෙම ඒව දිය වෙලා යනවා. එතකොට මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව කිසිම විදියකින් පාලනය කරන්න අපිට බැරි වෙනවා. එතකොට මේ න්‍යෂ්ටික බලාගාරයේ බෝම්බයක් බවට පත් වෙනවා.
අපි මේකට කියන්නේ නියුක්ලියර් මෙල්ට්ඩවුන් එකක් කියලා. ඔයගලන්ට මතක ඇති මීට කාලයකට කලින් ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ මේ වගේ නියුක්ලියර් මෙල්ට්ඩවුන් එකක් වෙලා වෙච්ච අතිමහත් විනාශය. ඒ විතරක් නෙවෙයි මේ න්‍යෂ්ටික බලාගාර වලින් ලැබෙන න්‍යෂ්ටික අපද්‍රව්‍ය ඊටාම විකිරණශීලී. මේ විවිධ දාන සාර්ථක ක්‍රමයක් අදටත් අපි ගාව නැහැ. අපි කරන්නේ මේව යකඩ ටැංකිය වල අසුරලා සීල් කරලා පොළවේ යට හරි මුහුදු පතුලේ හරි තැම්පත් කරන එක. ඉතින් මේ වගේ ටැංකියක් ලීක් වුණොත් එහෙම වෙන විනාශය ඔයගලන්ට හිතා ගන්න පුළුවන්. මේ වගේ අනතුරුදායක තත්ත්වයන් කොච්චර තිබ්බත් ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් මේ න්‍යෂ්ටික බලාගාර පාවිච්චි කරනවා. මේකට හේතුව තමයි මේවා තියෙන ඉතාමත් ඉහළ කාර්යක්ෂමතාවය, ඒ වගේ මේකට වැය වෙන ඉතාමත් අඩු මුදල. පෘථිවි පෘෂ්ඨයේ තියෙන යුරේනියම් ප්‍රමාණය තව අවුරුදු 200කටත් වඩා වැඩි කාලයක් තිස්සේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ යුරේනියම් මුහුදු වතුරෙන් නිසාරණය කරගන්නත් අපිට පුළුවන්. එහෙම කරොත් එහෙම මේ යුරේනියම් තව අවුරුදු 60000කටත් වඩා වැඩි කාලයක් තිස්සේ පාවිච්චි කරන්න ප්‍රමාණවත්. ඒ වගේම නියුක්ලියර් බ්‍රීඩර් රියැක්ටර්ස් කියලා જાතියක් තියෙනවා. මේවට පුළුවන් මේ න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාව කරන අතරතුරේදී තවත් න්‍යෂ්ටික ඉන්ධන ඒ ප්‍රතික්‍රියාකාරකයේ ඇතුළේදීම නිෂ්පාදනය කරගන්න. ඉතින් මේ වගේ බ්‍රීඩර් රියැක්ටර්ස් පාවිච්චි කරන්න පටන් ගත්තොත් එහෙම පෘථිවි පෘෂ්ඨයේ තියෙන යුරේනියම් විතරක් අපිට තව අවුරුදු 30000කටත් වඩා වැඩි කාලයක් තිස්සේ පාවිච්චි කරන්නත් පුළුවන් වෙයි. මේ වෙනකොට ලෝකේ පුරා ගොඩාක් විද්‍යාඥයෝ උත්සාහ කරනවා මේ යුරේනියම් වෙනුවට තෝරියම් න්‍යෂ්ටික ඉන්ධන විදිහට පාවිච්චි කරන්න. තෝරියම් කියන්නේ බොහොම සුලභ මූලද්‍රව්‍යයක්. ඒ වගේම මේක යුරේනියම් වලට වඩා 200 ගුණයක් විතර කාර්යක්ෂමයි. තෝරියම් රියැක්ටර් එකකට පුළුවන් ඉතාම ආරක්ෂා සහිතව ක්‍රියාත්මක වෙන්නත්. ඉතින් ඒ හින්දා බොහොම නුදුරු අනාගතයේදීම ලෝකේ ගොඩාක් රටවල් මේ යුරේනියම් වෙනුවට තෝරියම් පාවිච්චි කරන්න පටන් ගනී. කොහොම වුණත් මේ හැම ක්‍රමයකදීම ඉතාම විකිරණශීලී මූලද්‍රව්‍ය පාවිච්චි වෙනවා. මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව පාවිච්චි කරලා කිසිම විකිරණශීලී මූලද්‍රව්‍යයක් පාවිච්චි කරන්නේ නැතුව විදුලි උත්පාදනය කරන්නත් අපිට පුළුවන්. ඒකට අපිට පාවිච්චි කරන්න වෙනවා න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව. ඒ ගැන අපි තව වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් මේ ගැන ගොඩක් විස්තර ඕගොල්ලොත් දන්නවා ඇති. ඒ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම ඕගලන්ට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් Facebook එකෙන්, Twitter එකෙන්, වගේම Google Plus වලින්. මේ වගේ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් යන්න youtube.com/techtrackshow කියන URL එකට ගිහින් subscribe කරන්න අපේ channel එකට.